සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. BTC එක අපි මෙතෙක් කතා කරපු විදිහට මාකට් එක ඇත්තටම අපි කලින් වීඩියෝ ඉඳලම කතා කරපු දෙයක් තමයි BTC එක ෆිබොනාචි වලට ගොඩක් දුරට වැඩ කරනවා කියන එක ගැන. ඉතින් ඇත්තටම ඒක අපි මුලින් ඉඳලම අපි කතා කරපු විදිය නැවත මතක් කරොත් එහෙම අපි මුලින්ම මාකට් එක ගැන කතා කරා මෙන්න මේ ලෝ එකේ ඉඳලා ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් ටූල් එක දාලා බැලුවොත් මෙන්න මේ ලෝ එකේ ඉඳලා මෙන්න මෙතන හදපු හයි එකට සහ ඊට පස්සේ මෙන්න මේ හදපු කරෙක්ෂන් ලෝ එකට ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් ටූල් එක දාලා බැලුවොත් අපි එතනදී මතක් කරපු දෙයක් තමයි BTC එක මෙන්න මේ ලෙවල් එකෙන් බොහෝ විට රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඇත්තටම ඒක අපි මෙන්න මේ විදිහට දල වශයෙන් මාක් කරගත්තොත් ඔයාලට පේනවා එතකොට 1,23,969 වගේ මාකට් එක හරියටම ගෝල්ඩන් පොකට් එක එතනට මේ සෙට් වෙනවා. ඉතින් ඇත්තටම අපි එතනදී කිව්වා මාකට් එක මෙතනින් පහළට රිජෙක්ට් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා කියලා. ඇත්තටම මාකට් එක ඒ ලෙවල් එකට ඇවිල්ලා පහළට ඇවිත් නැවතත් ඇවිල්ලා ඒ ලෙවල් එකට උඩින් තිබ්බ ලික්විඩිටිත් අරගෙන තමයි මේ විදිහට මාකට් එක මේ දැන් පහළට එන්නේ. ඉතින් ඇත්තටම අපි ඊට පස්සේ මතක් කරපු දෙයක් තමයි මම මේක අයින් කරගන්න. ඒ හදපු හයි එක. එතකොට මෙන්න මේ හදපු හයි එක බොහෝ විට টොප් එක වෙන්න ඉඩක් තියෙනවා කියන එක. ඊට පස්සේ අපි මේ එන කරෙක්ෂන් එක කොච්චරක් දුරට පහළට යයිද කියලා බැලුවොත් අපි ඊට පස්සේ මතක් කරපු දෙයක් තමයි ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන මෙන්න මේ ලෝ එකේ ඉඳලා මෙන්න මේ හයි එකට මෙන්න මේ හයි එකට මාක් කරොත් අපිට පේනවා BTC මේ වෙද්දී මේ ලොග් chart එකේ මම ඉන්න නිසා පෙන්වන්නේ 0.5 ලෙවල් එක. එතකොට මේක වෙනස් වෙනවා මේ ලොග් chart එක ඕෆ් කරොත්. එතකොට අපි ලොග් chart එක අයින් කරලා බැලුවොත් BTC මේ වෙද්දී හරියටම ගෝල්ඩන් පොකට් එක කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. ගෝල්ඩන් පොකට් එකම ටච් කරලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මම ගොඩක් ඇනලයිස් කරන්නේ ලොග් chart එකට නිසා මම ඇනලයිස් කරලා තියෙන්නේ ලොග් chart එකට. එතකොට මම සමහරලාට මේ විදිහට වෙනස් කරලා බලනවා මාකට් එක ෆිබොනාචි වලට ওই විදිහට සපෝට් කරලා තියෙන ලෙවල්. මම සාමාන්‍යයෙන් ඇනලයිස් කරන්නේ ලොග් chart එක නිසා මම ලොග් chart එකෙන් මාකට් එක ඇනලයිස් කරලා ওই විදිහට තියෙනවා. ඉතින් දැනට මෙන්න මේ 0.5 කියන ලෙවල් එකටත් පහලින් ප්‍රයිස් එක ට්‍රේඩ් වෙන නිසා බොහෝ විට ඉඩකඩක් තියෙනවා ප්‍රයිස් එක නැවත මෙන්න මේ කියන ලෙවල් වලට උනත් පහළට වික් කරන්න. එතකොට පහළට වික් කරොත් එහෙම මෙන්න මේ ට්‍රෙන්ඩ් එකට යටින් තියෙන ලික්විඩිටිත් අරගෙන මාකට් එක නැවත ඉහළට එීමේ හැකියාවක් තියෙනවා. ඒ හැබැයි ඒ ඉහළට ආවත් මාකට් එක අලුතෙන් টොප් එකක් හදයිද කියන එකේ ගැටලුවක් තියෙනවා. මොකද මාකට් එක ඇත්තටම කිව්වොත් මෙන්න මේ වීක්ලි මාකට් ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙලා තියෙන නිසා. ඉතින් මෙන්න මේ ලෝ එක මෙතන හයි එකයි මෙතන ලෝ එකයි මෙතන හයි එකයි. ඇත්තට මේ ලෝ එක දැනට බ්‍රේක් වෙලා තියෙන නිසා වීක්ලි ක්ලෝසින් කැන්ඩල් වලින් ප්‍රයිස් එක මේ ලෙවල් වලට ඩවුන් වෙලා නැවත උඩට ආවත් ප්‍රයිස් එක බොහෝ විට මෙන්න මේ ලෙවල් වලින් නැවත රිජෙක්ට් වෙන්න ඉඩකඩක් තියෙනවා පහළට. ඉතින් කොහොම වෙතත් මාකට් එක මේ ලෙවල් වලට වගේ වැටුනොත් අපිට සාමාන්‍ය මේ ලෙවල් එකේදී හොඳ ලොන්ග් එන්ට්‍රි ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන් ඇත්තටම මේ දැන් තියෙන ලෙවල් එක සහ මෙන්න මේ කියන ෆිබොනාචි ලෙවල්. එතකොට ගෝල්ඩන් පොකට් එක ලොග් chart එකට අනුව නම් තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන 91,241 ගාන මම දල වශයෙන් ඇඳගත්තේ. එතකොට කෝඩිනේට් කරලා ඇඳගෙන කෙනෙක්ට බලන්න පුළුවන් මේ ලෙවල්. එතකොට ඒක මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ඒ ලෙවල් වලට ප්‍රයිස් එක බැරි වෙලාවත් වික් කරොත් ඒ ලෙවල් එකෙන් ප්‍රයිස් එක හොඳ ලෝන් පොසිෂන් වලට එන්ට්‍රි ගන්න පොඩි ටයිම් ෆ්‍රේම් වල කන්ෆර්මේෂන් අරගෙන හොඳ එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට ඒක මොනිටර් කරන් ඉන්න පුළුවන්. දැනට මේ තියෙන ලෙවල් එකේදී මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ දැනට ලෝන් ට්‍රේඩ් ගන්න සුදුසුයි කියලා. මොකද
ප්‍රයිස් එක බොහෝ විට මේ ට්‍රෙන්ඩ් එකට යටිනුත් තියෙන ලික්විඩිටි ගන්න බොහෝ විට ප්‍රයිස් එක පහළට වික් කරලා උඩට එන්න ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසා දැනට මම මොනිටර් කරගෙන ඉන්නවා ප්‍රයිස් එක මේ ලෙවල් එකේ මොන විදිහට රියැක්ට් කරන්න කියලා. ඊට පස්සේ පොඩි ටයිම් ෆ්‍රේම් වල කන්ෆර්මේෂන් අරගෙන ලෝන් ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න බලාපොරොත්තු වෙමින් මම මාකට් එක වොච් කරගෙන ඉන්නවා. ඉතින් මට මතක් කරන්න තියෙන්නේ ඔච්චරයි. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.